ආයිබෝන් ටොක් විත් වයිපේ මගේ YouTube channel එකට ආයෙත් ඔයගොල්ලෝ හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි පොඩක් වෙනස් දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමාජයේ දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මිත්‍යා මත ආශ්‍රය කරගෙන ගොඩනැගුණු සෞඛ්‍යමය කාරණාවක් පිළිබඳව විද්‍යාත්මකව බලන්නටයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අද මම මේ කියන්න යන කාරණය වසර ගණනාවක් තිස්සේ මේ කාරණයෙන් පීඩා විඳින ප්‍රජාවට සහනයක් සලසන්නේ කොහොමද කියන එක පාර්ලිමේන්තුවේ පවා කතා වුණු දෙයක්. ඉතින් තවමත් මේ දෙයට විසඳුම් ලැබෙමින් යනවා සහ මේකට සම්බන්ධව තියෙන මිත්‍යා මත සමාජය පුරා තවමත් සැරිසරමින් තියෙනවා. ඉතින් විද්‍යාව ආශ්‍රය කරගෙන වෛද්‍ය විද්‍යාව ආශ්‍රය කරගෙන කොහොමද මේ මිත්‍යා මත බිඳලාගෙන අපි ඉස්සරහට යන්නේ කියන එක තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව යමු. අද වීඩියෝ එකේ මොකද්ද අපි කතා කරන්න යන්නේ කියලා බලන්න. හොඳයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ කාන්තාවන්ට බොහොම විශේෂයෙන් වැදගත් වෙන සහ පිරිමි පාර්ශවය විද්‍යාව හොඳින්ම දැනගත යුතු විද්‍යාව හරහා හොඳින්ම දැනගත යුතු කාරණාවක් පිළිබඳව. අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ඔසප් චක්‍රය ආශ්‍රිතව සෞඛ්‍යමය කරුණු සම්බන්ධයෙන් සහ ඊට අදාළව බැඳුණු මිත්‍යාමත සම්බන්ධයෙන්. ඔසප් චක්‍රය නැත්නම් menstrual cycle, menstrual health සම්බන්ධයෙන්. ඔසප් චක්‍රය ආශ්‍රිතව සිද්ධ වෙන මේ සෞඛ්‍යමය කාරණා බොහෝමයක් පළාත්වල ගැහැණු ළමයිට දැඩි බලපෑමක් ලක් කරලා තියෙනවා කියන එක අපි කවුරුත් දන්න කාරණයක්. ඉතින් ලංකාවේ දුෂ්කරයයි සම්මත ග්‍රාමීය ප්‍රදේශවලට ගියාම අපිට මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඒකයි කලිනුත් සඳහන් කරේ මේ ළමයිට සහනයක් වෙන්න පාර්ලිමේන්තුවේත් මේ කාරණා කතා වුණා. නමුත් තවමත් ඔවුන්ට නිසි පරිදි සහනයක් ලැබිලා නැහැ කියන එක. ඉතින් ඒ කාරණේ අපි ඉස්සරහට කතා කරගෙන යන ගමන් අපි මුලින්ම කතා කරමු මේ ඔසප් චක්‍රය පිළිබඳව. ඔසප් සෞඛ්‍ය ගැන දැනගන්නට කලින් ඔසප් චක්‍රය නිවැරදිව විද්‍යාත්මකව දැනගන්නට ඕනේ. කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? ඇයි මේ දේ සිද්ධ වෙන්නේ? සහ කාන්තාවන්ට මේ දේ සිද්ධ වීම පිරිමින්ගේ උපහාසයට ලක් විය යුතු කරුණක්ද නැද්ද කියන කාරණේ. ඉතින් මේ සමාජයේ යම්කිසි මත කීපයක් බෙදලන්නට මේ වීඩියෝ එක අපි පාවිච්චි කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔසප් චක්‍රය කියලා කියන්නේ නැත්නම් අපි මාස් ශුද්ධිය කියනවා, ඉංග්‍රීසියෙන් අපි කියනවා menstrual cycle කියලා. වැඩි වියටපත් වුණු කාන්තාවකගේ මාසිකව සිද්ධ වෙන චක්‍රයක් මාස් ශුද්ධිය. ඉතින් මෙය සිද්ධ වෙන්නේ කාන්තාවගේ ශරීරයේ වැඩි වියටපත් වීමත් එක්ක සිද්ධ වෙන හෝමෝන වෙනස් වීම ආශ්‍රය කරගෙන. ඉතින් අපි කවුරුත් දන්නවා මිනිස් සිරුර ඇතුලේ මේ ක්‍රියාකාරීත්වයන් සියල්ලම සිද්ධ වෙන්නේ විවිධ හෝමෝන වල බලපෑම ක්‍රියාකාරීත්වය එකිනෙක හෝමෝන එකිනෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවය හරහා. ඉතින් කාන්තාවගේ සහ පිරිමි දෙපාර්ශවයේම මේ ලිංගිකත්වයේ ද්විතීක ලිංගික ලක්ෂණ තීරණය කරන හෝමෝන බවට පත් වෙන්නේ GnRH හෝමෝනය, gonadotropin releasing හෝමෝනය, hypothalamusin ස්‍රාවය වෙන්නේ ඊට පස්සේ එහි බලපෑමෙන් anterior pituitary එක නැත්නම් පූර්ව පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය වෙනවා FSH සහ LH කියන හෝමෝන, follicular stimulating hormone සහ luteinizing hormone කියන හෝමෝන දෙක. මේ හෝමෝන දෙක තමයි කාන්තාවන්ගේ estrogen progesterone හෝමෝන ස්‍රාවය වීමත් පිරිමින්ගේ testosterone හෝමෝන ස්‍රාවය වීමත් පාදක කරගෙන ශුක්‍රාණු වර්ධනය, ශුක්‍රාණු පිටවීම සහ කාන්තාවන්ගේ ඩිම්බ වර්ධනය සහ ඩිම්බ පිටවීම කියන කාරණාවලට බලපාන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව ආශ්‍රය කරගෙන තමයි කාන්තාවන්ගේ වැඩි වියටපත් වීමත් එක්ක FSH LH කියන හෝමෝන වල බලපෑමෙන් estrogen progesterone කියන හෝමෝන වල බලපෑමෙන් මේ ඔසප් චක්‍රය මාසිකව සිද්ධ වෙන්නේ. ඉතින් මේක අපි කවුරුත් දැනගන්නට ඕනේ. ඔබ අපේ මේ වීඩියෝ එක බලන ඔබ මේ වීඩියෝ කරන මම සියලු දෙනාම මේ ලෝකෙට බිහි වෙලා මේ විදිහට ඉන්නේ මේ කාන්තාවන්ගේ මේ ඩිම්බ මෝචනය වීම මේ ඔසප් චක්‍රය නිසා කියන එක. ඉතින් තවදුරටත්
අපේ පිරිමි ළමයිට ගැහැණු ළමයිව උසුළු විසුළුවට ලක් කරන්නට පාසලේදී ගැහැණු ළමයි මේ ඔසප් චක්‍රය මේ රුධිර වහනය නිසා පාසලේදී සිද්ධ වෙන ඒ මානසික අඩම්තේට්ටම් වලට පීඩාවන්ට ලක්විය යුතු කාරණයක් නෙවෙයි කියන එක තවදුරටත් අපිට මේ දෙයින් පැහැදිලි වෙනවා. ඉතින් අපි කාන්තාවන්ගේ වැඩිවියට පත්වීම ගත්තොත් බොහෝ විට අපි වැඩිවියට පත්වන නැත්නම් සාමාන්‍ය සමාජයේ මල්වර වෙනවා කියන ව්‍යවහාරය තියෙන්නේ. වයස අවුරුදු 9ත් වයස අවුරුදු 13ත් අතර කාන්තා පාර්ශවයට ඒ තමයි වයස් සීමාව. ඉතින් මෙන්න මේ වයස් සීමාව ඇතුළත ඕනෙම වයසකදී ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වෙන්නට නැත්නම් පළමු ඔසප් වීමට ලක් වෙන්නට පුළුවන්. එතකොට මෙන්න මේ කාරණය තවදුරටත් අපි වටහා ගන්න ඕනේ. සමහර අයට මේක වයස අවුරුදු 13න් එහා වයස අවුරුදු 14 15 16 දක්වා වුණත් යන්නට පුළුවන්. සමහර අයට මේක වයස අවුරුදු 8න් වුණත් එන්නට පුළුවන්. අපි මේකට මේ කාල රාමුවට එහා යන ඒවට අපි හේතු බලන්නට ඕනේ මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක. ගොඩක් වෙලාවට මේ දැන් තියෙන ආහාර රටාවත් එක්ක අපි දන්නවා විශේෂයෙන්ම මේ ගැහැණු ළමයිගේ පුංචි කාලේ ඉඳන් එන ආහාර රටාවත් එක්ක මේ බාහිරින් ලැබෙන කාන්තා හෝමෝන බලපෑමත් නිසා මේ චක්‍රය සාමාන්‍ය අපි සලකන වයස් සීමාවල් වලට කලින් ගැහැණු ළමයිට එන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සමාජයේ පැවතගෙන යන මතයක් තමයි මේ කුකුල් මස් ආදී විවිධ මස් වර්ග වලට බාහිරින් එකතු කරන මේ හෝමෝන විශේෂයෙන් ඊස්ට්‍රජන් හා සම්බන්ධ හෝමෝන නිසා මේවා ආහාරයට ගැනීමෙන් මේ හෝමෝන බාහිර සෝස් එකක් විදිහට බාහිර ප්‍රභවයක් විදිහට ගැහැණු ළමයිගේ ඇඟට මේක ඇතුළු වුණාට පස්සේ ඒ ඊස්ට්‍රජන් වල බලපෑමෙන් මේ ඔසප් චක්‍රය කලින් ආරම්භ වෙන්නට පටන් ගන්නවා කියන එක. ඉතින් මේ වගේ විවිධ කතාන්දරත් එක්ක වයස අවුරුදු 9ට කලින් ගැහැණු ළමයින්ට ඔසප් වීම එන්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණේ අපි දැනගන්නට ඕන. හැම ළමයාටම එකම වයසක් නැහැ සහ වයස් සීමාවක් තමයි තියෙන්නේ. සමහර අයට වයස අවුරුදු 16න් වෙනකන් වුණත් සමහර අයට මේ පළමු ඔසප් වීම සිද්ධ වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒකට කලබල විය යුතු නැහැ. විවිධ හනමිටි අදහස් හෝ සමාජයේ පවතින මිත්‍යා මත අපි අරගෙන යන්නට හොඳ නැහැ. ඒ විද්‍යාව අපි දැනගෙන සිටිය යුතුයි. ඉතින් ඒ වගේම පළවෙනි ඔසප් වීම නිවැරදිව රුධිරය වහනය වීමක්ද කියලා බලන එකත් වෛද්‍යවරයෙක් ලවාම සිදු කරගන්න එක වැදගත් වෙනවා. මොකද අපි දකිනවා සමහර වෙලාවට ඇතැම් විට අදාළ වයස් සීමාවෙ ඉන්න දරුවෙක්ට වෙනත් මොනාරි හේතුවක් නිසා යෝනි මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශයෙන් රුධිරය වහනීමක් සිද්ධ වුණොත් මේ කිසි නොදන්න අම්මලා ආච්චිලා පවුලේ පරම්පරාගත ගැහැණු උදවිය ඉතින් පළවෙනි ඔසප් වීම සිද්ධ වුණා කියලා හිතාගෙන කේන්දරත් බලලා ළමයාගේ ඇතුළටත් දාලා මල්වර වීමේ උත්සවයක් තියලා අවසන් කරනවා. හැබැයි ඇත්තටම බලනකොට ඒ සිද්ධ වෙලා තියෙන යෝනි මාර්ගයට බාහිරින් සමහර වෙලාවට සිද්ධ වෙන රුධිරය වහනය වීමක් තුවාලයක් නිසා වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. මොකද ඒ වයස්වල ළමයි මේ ගැන අවබෝධිකුත් නැහැ. ඔන්න ඔකයි ලංකාවේ සමාජයේ තියෙන ප්‍රශ්නය. ඒ ළමයිට අදාළ කාලෙදී මේ අධ්‍යාපනය නිසි පරිදි ලැබිලා නැති එක. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක මම අරගෙන ඉන්නේ සහ මේ වගේම දැනුවත් කිරීමේ වැඩසටහන් දැන් මේ වෙද්දී අපි ලංකාව පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මට්ටමින් පාසල් වල 8 ශ්‍රේණියෙන් ඉහළ ගැහැණු පිරිමි දරුවන් දෙගොල්ලන්ටම මේ වැඩසටහන අපි කරනවා. මොකද පිරිමි ළමයිනොත් මේ දේ දැනගන්න ඕනේ නිසා තමන්ගේ අනාගත සහකාරියට බිරිඳට පෙම්වතියට මේ වගේ මේ ඔසප් සෞඛ්‍ය ආශ්‍රිත කාරණා උදා වෙන වෙලාවට ඒට උදව් කරන්නට පිරිමි ළමයි මේ ගැන දැනගන්නට ඕන. හොඳයි. ඉතින් අපි කතා කරපු විදිහට මේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන වල ක්‍රියාකාරීත්වයත් එක්ක කාන්තාවන්ගේ ඩිම්බ කොෂවල ඩිම්බය සැකසීම සහ මේ ගර්භාෂ බිත්තියේ වෙනස් වීම තමයි බොහෝ දුරට බහුලවම සිද්ධ වෙන කාරණය. ඉතින් මේ මුලින්ම ඊස්ට්‍රජන් කියන හෝමෝනය ශ්‍රාව්‍ය වීමත් එක්ක ඔසප් චක්‍රයේ පළවෙනි ඔසප් වීමේ සිට ඉදිරියට අපි අරගත්තොත් සාමාන්‍යයෙන් දින 28න් 28ට චක්‍රයක් සිද්ධ වෙනවා කියන එක තමයි අපි සමස්තයක් විදිහට අරගන්නේ. නමුත් මේක විවිධ කාරණා මත දින 21ත් දින 35ත් අතර වෙනස් වෙන්නට පුළුවන් බහුතරයක් කාන්තාවන්ගේ. දින 28න් 28ට සිද්ධ වෙන්නේ 15%ක වගේ ප්‍රතිශතයකගේ. ඉතින්
මේ දින 28න් 28ට සිද්ධ වෙන චක්‍රයක් කියලා අපි උදාහරණයකට අරගත්තොත් පළවෙනි දිනේ කලින් චක්‍රයේ ඔසප්පීමේ රුධිර වහනය සාමාන්‍යයෙන් සිදු වුණාට පස්සේ මේ රුධිර වහනය සාමාන්‍ය කෙනෙකුට දින 1ක් දින 7ක් අතර කාලයක් තියෙන්නට පුළුවන්. මුල් දවස් 2-3 වගේ අධික රුධිර වහනයකොත් ඉන්නතරෝ කෙමෙන් අවසන් වෙලා යන රුධිර වහනයකොත් සිද්ධ වෙන්නට පුළුවන්. මේ රුධිර වහනය සිද්ධ වෙන කාලය ඇතුළත ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙමින් යනකොට ඩිම්බ කෝෂවල සංසේචනයට ලක් නොවුණු ඩිම්බ පිට වෙලා විනාශ වෙලා ගිහිලා නැවතත් අලුතෙන් ඩිම්බයක් මෝරන්නට පටන් ගන්නවා. ඉතින් මේ ඩිම්බය ක්‍රමක්‍රමයෙන් මෝරගෙන එනකොට ඔසප් චක්‍රයේ මැද කාලය වගේ කියන්නේ අපි 28න් 28ට චක්‍රයක් ගත්තොත් 14 වෙනි දිනය ආසන්න කාලය වෙනකොට මේ ඩිම්බ කෝෂය මැචුව ඩිම්බ ඕවම් එකක් විදිහට අපි නැත්තම් කියනවා මේක ඊටමත් හොඳින් පරිණත වෙච්ච ඩිම්බයක් විදිහට පිට වෙන්නට සූදානමින් සිටිනවා. ඊට පස්සේ මේ ඩිම්බය ඇතුලේ වෙන ක්‍රියාදාමයත් එක්ක ඒක පරිණත වීමට ලක්වීමත් එක්ක ඊස්ට්‍රජන් හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා GnRH කියන හෝමෝනයෙන් මේ LH කලින් කිව්වා මම FSH LH කියලා හෝමෝන දෙකක් තියෙන. එකෙන් මේ LH කියන හෝමෝනය එක්වරම ලොකු ස්‍රාවය වීමක් සිද්ධ වෙලා මේ ඔසප් චක්‍රයේ මැද කාලය තුළත මේ ඩිම්බය පිටවීමත් එක්කම සිද්ධ වෙන්නට පටන් ගන්නවා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ස්‍රාවය වීම. එතකොට මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය යම්කිසි ඉහළ මට්ටමකින් ස්‍රාවය වීමත් එක්ක මේ ඩිම්බය යම්කිසි කාල සීමාවක් සක්‍රියව පවත්ව ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි සලකන්නේ ඩිම්බ කෝෂයෙන් පිට වුණු ඩිම්බයක් පැය 24ක් සක්‍රියව තියෙනවා. අන්නේ පැය 24 ඇතුළත තමයි කාන්තා යෝනි මාර්ගයට මුදා හැරපු ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වෙලා දරුවෙක් පිළිසිඳ ගන්න අවස්ථාව තියෙන. එතකොට කාන්තා යෝනි මාර්ගයට මුදා හැරපු ශුක්‍රාණුවක් සජීවීව පැය 48ක් තියෙනවා. එතකොට මෙන්න මේ කාලය ඇතුළත තමයි සංසේචනයක් සිද්ධ විය යුත්තේ. ඉතින් අන්න ඒ කාලය අනුව අපි මේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ සරු කාලය විදිහට හරියටම දින 14න් ගන්නේ නැතුව දින දෙකක් ආපස්සට ඉදිරියට තියලා අපි සාමාන්‍යයෙන් දින 12යි දින 16යි අතර කාලයක් විදිහට එහෙම නැත්නම් දින 11යි දින 17යි අතර කාලයක් විදිහට අපි මේ සරු කාලය කියන එක හඳුන්වලා දෙනවා කාන්තාවන්ට අනපේක්ෂිත විදිහට ගැප් ගැනීමක් ඇති වෙන එක වළක්වා ගන්න මේ සරු කාලය ඇතුළත අනාරක්ෂිත ලිංගික එකතු වීම වලට යන්නට එපා. ඒ සඳහා උපත් පාලන ක්‍රමවේද පාවිච්චි කරන්න කියන එක. ඉතින් මෙන්න මේ ආකාරයට ඒ සරු කාලය අවසන් වීමත් එක්ක මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ක්‍රියාකාරීත්වය ටිකින් ටික අඩු වෙමින් යන්නට පටන් ගන්නවා. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ක්‍රියාකාරීත්වය ටික ටික අඩු වෙමින් යනකොට ඩිම්බය සංසේචනය වුණේ නැත්තම් කෝපස් ලූටියම් කියලා එකක් හැදෙනවා. අපි විද්‍යාවේ සඳහන් කරනවා මේ කෝපස් ලූටියම් කියන එක ටිකෙන් ටික ඔහුගේ ක්‍රියාකාරීත්වය අඩපණ වේගෙන යනවා. එතකොට චක්‍රයේ අවසාන භාගයට අපි එනවා දෙවන දින 14ට දින 28 ලඟ වෙනකොට මේ ප්‍රොජෙස්ටරෝන හෝමෝන ක්‍රියාකාරීත්වය අඩු වෙලා ගිහිලා නැවතත් ඊස්ට්‍රජන් හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි වෙන්නට ගන්නවා. ඊළඟ චක්‍රයට උදව් කරන්නට නැවත අලුත් ඩිම්බයක් මෝරන්න ඒ කාර්යය සිද්ධ කරන්නට අන්න ඒ කාර්යය සිද්ධ කරනකොට අර චක්‍රය අවසන් වෙන්න රුධිරය වහනය වීම සිද්ධ වෙනවා. මේ රුධිරය වහනය වීම සිද්ධ වෙන්නේ මම අර කිව්වා කලින් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන FSH LH හෝමෝන වල ක්‍රියාකාරීත්වය ගර්භාෂ බිත්තියටත් බලපානවා. එතකොට මේ ගර්භාෂ බිත්තිය සැකසෙනවා පිළිසිඳ ගත්ත දරුවෙක් ගර්භාෂ බිත්තියට අල්ලගන්න පුළුවන් වෙන විදිහට ගර්භාෂ බිත්තියේ තියෙන ඒ සෛල ඒ ගර්භාෂ බිත්තියේ ඝනකම රුධිර වහනය වැඩි කරගෙන ගර්භාෂ බිත්තියේ ඝනකම් බවට පත් කරගන්නවා අර කියපු ප්‍රොජෙස්ටරෝන හෝමෝන ක්‍රියාකාරීත්වය හරහා. ඉතින් එතකොට ඒ ගර්භාෂ බිත්තිය ඝනව පිහිටලා තියෙනවා. එතකොට ඒ ක්‍රියාදාමය ඇතුළත දරුවෙක් පිළිසිඳ ගන්නට ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වුණේ නැත්තම් අර කියන ප්‍රොජෙස්ටරෝන හෝමෝන ක්‍රියාකාරීත්වය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටීමත් එක්ක නැවතත් ගර්භාෂ බිත්ති Tamanගේ මුලින් තිබුණු ප්‍රමාණයට ඒ රුධිර නාල මුලින් තිබුණු ප්‍රමාණයට ඇකිලෙන්නට පටන් ගන්නකොට අර වැඩිපුර වැඩි වෙලා හැදුණු ගර්භාෂ බිත්තියේ කොටස රුධිර නාර කොටස් කැඩී යාමකට ලක් වෙලා මෙන්න මේ කැඩී යාම තමයි මාසික රුධිර වහනය විදිහට ඔසප් චක්‍රයේ රුධිරය වහනය වෙන්නේ. එතකොට ඔසප් චක්‍රයෙන් වහනය වෙන රුධිරේ තියෙන සංඝටක ගැන ගත්තොත් අපි සංසේචනයේ නෝ ඩිම්බය තියෙනවා.
ගර්භාෂ බිත්තියේ බිත්ති කොටස් සෛල කොටස් තියෙනවා. ඒ වගේම ශ්ලේෂ්මල ශ්‍රාවයක් තියෙනවා සහ කැඩී ගිය රුධිර නාලවල කොටස් තියෙනවා. මෙන්න මේ කාරණය හොඳින් මතක තියාගත යුතුයි. වීඩියෝ එක ඉදිරියේදී මේකට සම්බන්ධ කාරණයක් මිත්‍යා මතයක් ගැන අපි කතා කරන්න සූදානම් ඉන්නේ. එතකොට ඔන්න ඔය ආකාරයට තමයි කාන්තාවන්ගේ මේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ. ඒක ආරම්භ වෙන්නේ කොහොමද? ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය කොහොමද? සරු කාලය ඇතුළත ඩිම්බයක් පිට වුණොත් ගර්භණීභාවයක් ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා කියන එක අපි ඔබට කිව්වා. එතකොට මෙය දැනගත යුතුයි අපේ තරුණ වියේ ඉන්න දූ දරුවන් සියලුම දෙනා අනවශ්‍ය ගැප් ගැනීමක් ඇතිවීමට වැළැක්වීම සඳහා මේ වැදගත් සහ තමන්ගේ ඔසප් චක්‍රයේ මොකද්ද සිද්ධ වෙන්නේ විද්‍යාත්මකව අපි සියලු දෙනාම මං කියවා ලෝකෙට බිහි වෙලා ඉන්න මේ කාන්තාවගේ ඔසප් චක්‍රය මේ විදිහට ක්‍රියාත්මක වෙන නිසා ඉතින් පිරිමි දරුවන් මේ දැනගත යුතුයි කාන්තාවට ගරු කරන්න තමන්ගේ සහකාරියට ගරු කරන්න පෙම්වතියට ගරු කරන්න මේ ඔසප් චක්‍රය කියන එක මැජික් එකක් නෙවෙයි නරක දෙයක් නෙවෙයි කියන එක අපි දැම්මින්දම්ම මේ සමාජයේ ඉදිරි අනාගත පරපුරට මේ වෙනස් ජෙන්සියකට අපි හරි විදිහට දායද කරන්නට ඕනේ මේ වෙනකන් මේ දේවල් මේ ආකාරයෙන් මේවා gedarawat විවෘතව පිරිමියෙක් ඉස්සරහවත් කතා කරන්න හොඳ නෑ කියලා හංවඩු ගහලා තිබ්බ හනමිටි පරම්පරාවල් වලින් එන හනමිටි අදහසක් බවට පත් වෙලා තිබුණ නිසා තමයි අද වෙනකොට තාමත් ලංකාවේ බාල අපරාධ වැඩි වෙලා තරුණ දැරිවියන් ගර්භණීභාවයට පත් වෙලා අසරණ වෙලා තමන්ගේ ජීවිතෙන් පවා සමහර වෙලාවට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණය නිසායි අපි මේ දේවල් ඔබට දැනුවත් කරන්නේ. ඉතින් අපි කතා කරන්න සූදානම් ඔසප් චක්‍රය ආශ්‍රිතව මිත්‍යා මත දුරලන්න කොහොමද කියන එක වීඩියෝ එකේ අන්තිම වෙනකන් බලාගෙන ඉන්න. දැන් දෙවෙනි කොටස විදිහට අපි කතා කරන්නේ ඔසප් සෞඛ්‍ය සම්බන්ධයෙන්. ඉතින් මේ ඔසප් චක්‍රය කියන නිකන් මාසිකව හැදෙන චක්‍රයක් විතරක් නෙවෙයි. මේකට ආශ්‍රිතව කිසියම් සෞඛ්‍ය පුරුදු ටිකක් ගැහණු ළමයි විශේෂයෙන් ඇති කර ගන්නට ඕනේ. නැත්නම් මේ චක්‍රය ඇති වෙන කාලේ සිද්ධ වෙන ශාරීරික වෙනස් වීම එක්ක ඔවුන්ට එය දරා ගැනීමට අපහසු වෙනවා සහ විවිධ රෝගාබාධ වලට මුල පුරන තත්ත්වයක් බවට පත් වෙන්නට පුළුවන්. ඉතින් ප්‍රධානම කාරණය අපි තේරුම් ගත යුත්තේ මේ ඔසප් චක්‍රය නිවැරදිව සෞඛ්‍ය සම්පන්නව මාසිකව ගෙනියන්න නම් ඒට අදාළව විශේෂයෙන්ම මේ සනීප ආරක්ෂාව සම්බන්ධ කාරණය ගොඩක් වැදගත් කියන එක. විශේෂයෙන්ම බහුතරයක් දෙනා මේ ඔසප් සමයේ තමන්ගේ සනීප ආරක්ෂාව වෙනුවෙන් පාවිච්චි කරන්නට පෙළඹෙන්නේ එක්වරක් පමණක් භාවිත කළ හැකි සනීප ආරක්ෂක තුවා sanitary pads නැත්නම් sanitary napkins කියලා අපි මේක හඳුන්වනවා. ඉතින් මම ඒකයි කිව්වේ කලින්. අද ලංකාවේ අපි ගොඩක් දැක්කොත් බහුලවම මේ ග්‍රාමීය පළාත්වල තමන්ගේ ඔසප් සෞඛ්‍ය රඳව ගැනීමේ අවස්ථාව වෙනුවෙන් මාසෙකට තමන්ට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන sanitary napkin එක sanitary pad එක pad packet එක මෙලදී ගන්නවත් වත්කමක් නැති ගැහණු දැරිවියෝ අපිට හම්බ වෙනවා. ඉතින් ඒක බොහොම දුක්ඛදායක තත්ත්වයක්. මෙන්න මේ කාරණේ මුල් කරගෙන ඔබට මතක ඇති පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ විවිධ කතා බහ ඇතුණා. විවිධ අමාත්‍යවරු විවිධ മന്ത്രിවරු මේ පිළිබඳව යෝජනා ගෙනාවා. අවසානයේ ඒවා කාන්තා മന്ത്രിවරියන් විසින්ම උසුළු විසුළුවට ලක් කළ අවස්ථා අපි දැක්කා. ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට විපක්ෂයට විරුද්ධව. ඉතින් බොහොම කනගාටුයි මේ වගේ තත්ත්වයක් අපේ සමාජයේ ඇතිවීම සම්බන්ධයෙන්. නමුත් දැන් මම හිතන්නේ මේ අධ්‍යාපන බලධාරීන් සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි බලකිරීම මත මම හිතන්නේ දේශපාලන අධිකාරිය තීරණය අරගෙන තියෙනවා මේ දරුවන්ට සහනයක් විය යුතුයි මේ Tamanගේ ඔසප් සෞඛ්‍ය නගා සිටවන්න මේ sanitary napkins නැත්නම් sanitary pads නොමිලේ ලබා දෙන වැඩසටහනක් සිදු කර යුතුයි කියන එක. ඉතින් එක්වරක් පමණක් භාවිතා කළ හැකි සනීප ආරක්ෂක තුවා නිසි පරිදි පැළඳීම මගින් ඔබට පුළුවන් ඔසප් සමයේ මේ රුධිර වහනය උරා ගැනීමට ලක් කරලා පාලනය කරගන්න. පිරිමි ළමයි මේ පිළිබඳව දැනුවත් වෙන්නට ඕනේ. සමහර වෙලාවට ඒ වගේ ආර්ථික අපහසුතාව තියෙන ළමයි හැකියාවක් ලැබෙන්නේ නැහැ හොඳ තත්ත්වයේ තියෙන sanitary napkin එකක් භාවිතා කරන්න. ඉතින් එතකොට සමහර වෙලාවට මේ රුධිරය එළියට වහනය වීමක් සිද්ධ වෙලා තමන් ඇඳගෙන ඉන්න ඇඳුමේ ගෑවීමකට ලක් වෙලා පිරිමි ළමයින්ගේ උසුළු විසුළුවට ලක් වෙන්නට පුළුවන්. ගැහැණු ළමයි ඕනේ තරම් අපේ සමාජයේ අපිට හම්බෙලා තියෙනවා. අපි පාසල් වල වැඩසටහන් වලට ගිහිල්ලා කතා බහ කරනකොට ඉතින් එතකොට අවසානයේ දරා ගැනීමේ ශක්තියක් නැති විශේෂයෙන්ම අද ජීවත් වෙන පරපුරේ වගේ ළමයි ගොඩක් දෙනෙක්ට දරා ගැනීමේ ශක්තිය අඩු නම් ඔවුන් මේ පිළිබඳව දිගට හිතලා ඒ උසුළු විසුළුවට ලක් වෙලා මානසිකව පීඩාවට ලක් වෙලා තමන්ගේ ජීවිතය
නැති කරගන්න තැනට පවා ලක් වෙච්ච අවස්ථා ඕනේ තරම් මේ ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් අනේ ඒ නිසයි මේකේ වැදගත්කම අපි ඔබට කියලා දෙන්නේ, මේකේ අවශ්‍යතාවය අපි ඔබට කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා එක්වරක් පමණක් භාවිතා කරන සැනිටරි නැප්කින් එකක් නිසි පරිදි පැළඳ ගැනීමෙන් ඔබට පුළුවන් ඔබේ ඔසප් සෞඛ්‍ය ඒ දින කිහිපය ආරක්ෂිතව ඉන්න. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන පැය 4ක 6ක අතර කාලයක් තමයි මේ සැනිටරි නැප්කින් එකක් එක්වරක් පාවිච්චි කළ යුත්තේ. හැකියාව තියෙන ආකාරයෙන් නැවත නැවත මාරු කිරීම සිද්ධ කරගත යුතුයි. නැත්නම් බැක්ටීරියා ආසාදන තත්ත්ව වගේ ඇති වෙලා ආසාදන විශේෂයෙන්ම මූත්‍රා ආසාදන වගේ දේවල් වලට මඟ කියන්නට පුළුවන්. ඉතින් ගැහැණු ළමයි මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ගරු ජනාධිපතිතුමාගෙන් මේක ඇත්තටම අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා. මොකද මේ රටේ 152 ජනගහනය, මේ ජනගහනයෙන් 152ක් කාන්තාවෝ, අනිත් එක අපේ දැරිවියෝ, මේ ඉස්කෝලේ යන දැරිවියෝ 150ක් පාසල් වලට යන්නේ නැහැ මේ ප්‍රශ්නය හින්දා. ඒක හින්දා මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. සහ ඒකත් එක්ක සම්බන්ධ වෙම කාරණේ විශේෂයෙන්ම අපේ පාසල් වල අපි දකිනවා නිසි පරිදි මලාපවාහන පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වැසිකිලි නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බොහෝ වැසිකිලි වලට යන්නවත් බෑ. ඉතින් ගෑනු ළමයි විශේෂයෙන් තමන්ගේ සනීප ආරක්ෂක කටයුතු වෙනුවෙන් පවා මේ පාසලේ තියෙන වැසිකිලි ප්‍රයෝජනට ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව දිගින් දිගටම අධ්‍යාපන බලධාරීන් එක්ක අපි කතා කරනවා. මේ පිළිබඳව අනිවාර්යෙන් රජයේ මැදිහත් වීමක් ගත යුතුයි. එහෙම නැත්නම් මේ ළමයිගේ සෞඛ්‍ය රඳා පවත්වා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගෙදරින් උදේ පාන්දර මුත්‍රා කරලා එන ගෑනු ළමයා ඔසප් දිනේදී පවා නැවතත් ගෙදර ගිහිල්ලා තමයි මුත්‍රා කරන්නේ. කොච්චර මුත්‍රා බරවත් වැසිකිළියේ තියෙන අපිරිසුදු බව නිසා යන්නට බෑ. ගල් දාලා නැත්නම් සැනිටරි නැප්කින් දාලා ඒ වැසිකිලි වල හිර කරලා තව කෙනෙකුට යන්න බැරි විදිහට මේවා පාවිච්චි වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා නිසා මේ ගෑනු ළමයින්ගේ සනීප ආරක්ෂක තත්ත්වය ඉතාමත් හොඳ මදි බවට අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. සහ ඒ තුලින් විවිධ මුත්‍රා ආසාදන වැනි විවිධ රෝගාබාධ වලට නිතර මේ ගෑනු ළමයි ලක් වෙන බවට අපි දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම පාසල් වලට මේක බලනවා නම් පාසල් වල බලධාරීන් මම කියන්නේ Tamanගේ පාසලේ දරුවෝ යන වැසිකිලි පද්ධතිය නිසි පරිදි මේන්ටේන් කරන්න. ඒකට පෞද්ගලික ආයතනයක කම්කරුවෝ දාලා පිරිසිදු කරත් එකෙන් ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් තමයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දරුවොත් සූදානම් වෙන්න ඕන පාසලත් එක්ක එකතුලා මේ පිළිබඳව සකස් කරගන්න. විශේෂයෙන්ම අපි පාසල් වල දකින්නේ නැති කාරණයක් මේ සැනිටරි නැප්කින්ස්, සනීපාරක්ෂක තුවා, පාවිච්චි කරපු සනීපාරක්ෂක තුවා ආරක්ෂිතව සෞඛ්‍ය සම්පන්නව බැහැර කරන්න ඩස්බින් එකක් කොහෙවත් නැහැ. ඉතින් දරුවෝ ඒක ගෙදර අරගෙන යනවා. සමහර වෙලාවට ගෙදර අරගෙන යන ක්‍රමවේදයත් වැරදි. ඉතින් ඒක නිසා සියලුම දෙනා පාසල් වල ගැහැණු ළමයිගේ වැසිකිලි ආශ්‍රිතව කකුලෙන් විවෘත කරන්න පුළුවන් බින් එකක් මේ සනීපාරක්ෂක තුවා ඩිස්පෝස් කරන්න නැත්නම් පාවිච්චි කරපු ඒවා බැහැර කරන්න, ආරක්ෂිතව සෞඛ්‍ය සම්පන්නව බැහැර කරන්න ඒවා තියලා තිබීම වැදගත්. ඉතින් මං බලධාරීන් එක්ක කියනවා ඒ පිළිබඳව කටයුතු කරන්න, මේ ළමයිගේ සෞඛ්‍ය වර්ධනය කරන්න, නිසි පරිදි පුරුදු ඇති කරන්න උදව් කරන්නට කියලා. නැත්නම් තව කෙනෙක්ගේ අපහසුතාවයට ලක් වෙන එක තමයි අනාගතයේ වෙන්නේ. එතකොට විශේෂයෙන්ම මේ සැනිටරි නැප්කින්ස් හදන්නේ ප්ලාස්ටික් සම්බන්ධ ද්‍රව්‍ය වලින්. ඒක නිසා පරිසරය නිකන් වල දැම්මට මේකේ දි รา පත් වෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ පිළිස්සීමට ලක් කරන එක සෙල්සියස් අංශක 100ට වැඩි උෂ්ණත්වයක. ඉතින් ඒකට ලංකාවේ දැනට හැකියාව තියෙන්නේ ඉන්සිනරේටර්ස් නැත්නම් මේ සිමෙන්ති කර්මාන්තය ආශ්‍රිතව මේ සිමෙන්ති පුලුස්සන සෙල්සියස් අංශක 100ට එහා තියෙන ඉන්සිනරේටර්ස් වල පමණයි. ඉතින් මෙය හැමෝටම කරන්න බැරි තත්වයක්. ඉතින් ආරක්ෂිතව බැහැර කිරීම ඔබ සතු කාරණයක්. අනිත් අයට පරිසරයට හානියක් නොවන පරිදි කියන එක තමයි මෙතන කියන්නට තියෙන්නේ. අද මේ රටේ කාන්තාවන්ටත් මේ රටේ ශිෂ්‍ය පරපුරටත් තරුණ පාසල් යන දරුවන්ටත් අත්‍යවශ්‍ය වෙලා තියෙන එක දෙයයි ආරක්ෂිතව ජීවත් වෙන්න. අනිත් ආරක්ෂිත කටයුතු අනිත් අය බලාගනි. ඒ හින්දා අද මේ ඇවිල්ලා තියෙන්නේ කාන්තාවට අවශ්‍ය වෙලා තියෙන ආරක්ෂාව ලබා ගන්න. ඒ නිසා එය අනිවාර්යයෙන්ම අපේ රජෙන් 100%ක්ම 200%ක්ම අපි ඉෂ්ට කරලා තියෙනවා. ඊට අමතරව ගැහැණු දරුවන් මේ කාලේ සෑම දෙයින්ම අයින් වෙලා ඉන්න ඕන කියලා කාරණයක් තියෙනවා. එහෙම කිසි දෙයක් නැහැ. පෝෂ්‍යදායී ආහාර ගැනීම වැදගත්. තමන්ගේ ව්‍යායාම රටාව කර ගැනීම වැදගත්. තමන්ට දැනෙන උදරාබාධයක් වැනි අපහසුතාවලදී සරල පැරසිටමෝල් වැනි වේදනානාශකයක් පාවිච්චි කරලා ඔබට වේදනාව පාලනය කර ගන්නට පුළුවන්. සහ විශේෂයෙන්ම හැකියාවක් තියෙනවා නම් තමන්ගේ වේදනාව දැනෙන උදරයේ ප්‍රදේශයට, යටිබඩ ප්‍රදේශයට උණු වතුර බෝතලයක් වගේ තියාගෙන ඒ උණුසුම් ප්‍රතිකාරය මගින් ඒ මසල් රිලැක්සේෂන්
ජෙනරේෂන් එක මගින් ලිහිල්වීම මස්පිඩු ලිහිල්වීම මගින් ඔබට සහනයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික කරගන්නට ඕන. ඔබ ව්‍යායාම කරනවා නම් දෛනිකව ව්‍යායාම කරන්න කිසිම බාධාවක් නැහැ. ඊට පස්සේ Tamanගේ එදිනදා වැඩ කටයුතු කරගෙන යන හොඳට ජලය පානය කරන්න ඕනේ. විශේෂයෙන්ම කාරණේ අපි ජලය පානය කරන්නේ නැහැ. ජලය පානය වැදගත්. ඒ වගේම තමන්ගේ දිනපතා ස්නානය ශරීරයේ පිරිසිදුභාවය රඳවා ගැනීම ගොඩක් වැදගත්. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි ඔසප් සෞඛ්‍ය ආශ්‍රිතව ගැනු දරෝ දැනගන්නට ඕන. මේ ඔසප් සමය කියන්නේ තමන්ට අපිලිවෙලකට අපිරිසිදුව ගේ මුල්ලකට වෙලා කිසි දෙයක් නොකර දින 3ක් 4ක් යනකම් ඉන්න එක නෙවෙයි. ඉතින් ඒක අපේ පාරම්පරිකව අපේ ඔළුව වලට දාලා තියෙන කාරණයක්. ගම්බද ගෑනු ළමයිගෙන් අපි අහුවාම ගොඩක් දෙනා ඒ මතයන් වලට තාමත් යට වෙලා ඉන්නේ. ඒ පාරම්පරික පරම්පරාවල් තාමත් ජීවත් වෙන නිසා ඔවුන් යටතේම ඔවුන්ගේ රැකවරණ යටතේම ඔවුන් ජීවත් වෙන නිසා ඉතින් කොතනින් හරි මේ බැරි එක කඩන්න ඕන කොතන හරි ජෙනරේෂන් එකකින් නැත්තම් අපි වෙනත් රටවලුත් එක්ක ලෝකෙත් එක්ක ගනුදෙනු කරනකොට අපි අපහසුතාවයට පත් වෙන එක පමණයි සිද්ධ වෙන්නේ. හොඳයි දැන් අපි එන්නේ වැඩසටහනේ අන්තිම කොටසට. මං කිව්වා අන්තිම වෙනකම් බලන්න. මේකේ වැදගත්ම කොටස තමයි අන්තිමට එන්නේ. ඔසප් චක්‍රය ඔසප් සෞඛ්‍ය ආශ්‍රිතව තියෙන මිත්‍යා මත මොනවද කියන එක. මිත්‍යාව කියන්නේ ලංකාවේ සමාජයේ මුල් බැහැගෙන කිඳා බැහැගෙන තියෙන තත්ත්වයක්. දැන් හැබැයි මේ අලුත් පරම්පරාවල් වල තියෙන තාක්ෂණය විද්‍යාවට තියෙන නැඹුරුවත් එක්ක වුන් දේවල් තව කෙනෙක් කියපු දේ විදිහට විශ්වාස නොකරන පරම්පරාවක් විදිහට ඔවුන්ගේ මේ පරම්පරාවෙන් මේ මිත්‍යා මත අතු ගෑවිලාම යයි කියන එක අපිට බලාපොරොත්තුවක් තියන්නට පුළුවන්. ඔවුන් ගොඩක් කලාට මේ තව කෙනෙක් කියන මිත්‍යාව අහනවට වඩා දේවල් හොයලා දැනගෙන කරුණුත් එක්ක එවිඩන්ස් බේස්ඩ් විදිහට ප්‍රැක්ටිස් කරන්න තමයි ඔවුන් පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒක ගොඩක් වටින දෙයක්. ඉතින් මේ ඔසප් චක්‍රය ආශ්‍රිතවත් ඔසප් සෞඛ්‍ය ආශ්‍රිතවත් පාරම්පරික වෙන හනමිටි මිත්‍යා මත ගණනාවක් සමාජයේ මුල් බැසගෙන තියෙනවා. මම පාසල් වල දරුවන්ට මේ වැඩසටහන අපි ගිහිල්ලා කරනකොට පාසල් වල දරුවන්ගෙන් අහනකොට ඒ මිත්‍යා මත ඒ විදිහටම වුන් කියනවා වුන් අනුගමනය කරනවා කියන එක. ඉතින් අපි දන්නවා පළවෙනි ඔසප් වීම සිද්ධ වුණාම ගොඩක් වෙලාවට පාරම්පරිකව ඇවිල්ලා ඒ ගෑනු දරුවා දවස් 7ක් පිරිමි කෙනෙකුගේ ඇහැ ගැටෙන්නේ නැති වෙන්නවත් තියලා ඒ ඔසප් මේ මල්වර වීමේ නැකත් කරලා ඒ සියලු දේ කරලා සමහරලාවට උත්සවයක් තියලා ඒ වගේ දේවල් ගොඩක් කරනවා. ඉතින් මෙන්න මේ දේවල් සංස්කෘතිකව එන දේවල් කියලා අපි හිතුවත් ඊට පස්සේ මේ දරුවා සාමාන්‍ය විදිහට ජීවත් වෙනකොට මුල් බැසගත්ත යම්කිසි මිත්‍යා මත නිසා මේ දරුවන්ගේ ඔසප් සෞඛ්‍ය ඊටමත් පිරිහීමකට ලක් වෙලා විවිධ රෝගාබාධ වලට ලක් වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒකයි අපි දුරලන්නට ඕනේ. පළවෙනි කාරණය මේ ඔසප් සමය ආශ්‍රිතව මේ කිල්ලට අහු වෙනවා කියන එක. ගොඩක් දෙනෙක් කියනවා මේ ඔසප් සමයේ කිල්ලට අහු වෙනවා. ඒක නිසා පන්සල් යන්න, පල්ලි යන්න, ආගමික වතාවක් තියෙන තැන් වලට කිසිම දෙයකට යන්න එපා කියලා. ඉතින් හැබැයි අද වෙනකන් ඒ වගේ කිල්ලකට අහු වෙලා මානසිකව ප්‍රශ්න වෙලා ආපු කිසිම රෝගී දරුවෙක් අපිට නම් අපේ ජීවිත කාලේ අපේ ජ්‍යෙෂ්ඨයන්ටවත් විශේෂඥයින්ටවත් ලැබිලා නැතුව ඇති. ඉතින් ඒක බොහොම මිත්‍යා මතයක් ඇත්තටම තමන්ගේ ඒ ආගමික වතාවත් කරන්න තමන්ගේ සෞඛ්‍ය තමන්ට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ දෙයට කිසිම බාධාවක් විද්‍යාව හරහා නම් අපිට ඔප්පු වෙලා නැහැ. ඒ වගේම මේ ඔසප් සමයේදී මේ මස් මාළු කෑවහම පිලී ගඳ එනවා. ඒක නිසා පිලී ಜಾති කන්න එපා කියලා ගොඩක් දෙනෙක් අපි කතා කරනකොට ගෑනු ළමයි කියනවා. ඉතින් මම ඔබට කලින් කිව්වා මතක තියාගන්න මේ ඔසප් ශ්‍රාවයේ මේ රුධිරයේ තියෙන කොටස් ටික මොනවාද? ඒ කොටස් ටික බැලුවාම අපිට සරලවම පේනවා. සංසේචන නෝඩිම්බේ, රුධිර නාල, කැඩිලා ගිය රුධිර නාල, ගර්භාෂ බිත්තිය සහ ශ්ලේෂ්මල ශ්‍රාවය. මේ ශ්ලේෂ්මල ශ්‍රාවයට ආවේනික වෙච්ච පුංචි දුර්ගන්ධයක් වගේ සමාන එකක් තියෙනවා. ඔඩ එකක්. ඉතින් අන්න ඒ ඔඩ එක දුර්ගන්ධය තමයි ඔන්න ඔය විදිහට ඔය පිලී ගඳට සමාන දුර්ගන්ධයක් එක්ක එළියට එන එක මේ මහා ලොකුවට දැනෙන දෙයක් නෙවෙයි කියන එක තමයි අපි අතර තියෙන විශ්වාසය. විද්‍යාවත් එක්ක තියෙන කතා බහ. ඉතින් ඒක මස් මාළු කෑවත් නැතත් ඒ ශ්ලේෂ්මල ශ්‍රාවය නිකුත් වීමෙන්
එතන දුර්ගන්ධය තමයි එන්නේ. ඒකට මස් මාළු වල කිසිම බලපෑමක් නැති බව ඔබට කියන්නට ඕන විද්‍යාව හරහා ඔප්පු වෙලා නැහැ. ඉතින් ඒක නිසා මස් මාළු ප්‍රෝටීන වර්ග හොඳට අරගෙන පෝෂ්‍යදාය විදිහට කෑම කාලා දරුවනේ ඔයගොල්ලෝ ඉන්න. නැත්තම් ඔයගොල්ලන්ට ඒ සමයේ ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම රුධිරය වහනය වීමත් එක්ක යම් කිසි මට්ටමකින් යකඩ ප්‍රමාණයක් ලෝස් වෙන්න පුළුවන්. ඒක නිසා යකඩ අඩංගු ආහාර ඇඟට ගන්න ශක්තිමත්ව ඉන්න. හොසප් සමයේ කොහෙටවත් යන්නේ නැහැ, මොනවත් කරන්නේ කිසිම දෙයක් නොකර ඉන්න කියලා කියනවා නැහැ. ඔබේ එදිනෙදා සෞඛ්‍යමය කාරණා ටික ව්‍යායාම ටික හොඳින් කරන්න. ඒකට කිසිම බලපෑමක් නැහැ. විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ. ඊළඟ කාරණේ ඔසප් සමයේ ස්නානය කරන්න එපා කියලා කියනවා. ඒ ඔසප් වීමෙන් යන රුධිරය ඉහට ගහනවා, ගල් වෙලා ඉහට ගහලා ප්‍රශ්න ඇති වෙනවා කියන මිත්‍යා මතයක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව විද්‍යාත්මකව ඔප්පුච්ච කාරණා කිසිම දෙයක් අපිට නම් වාර්තා වෙලා නැහැ මේ වෙනකොට. ඉතින් ගොඩක් අය මේ කාරණය නිසා Tamanගේ ඇඟවත් සෝදන්නේ නැතුව අපිට හම්බ වෙනවා. එතකොට ඒ හා සම්බන්ධව ඇති වෙන සෞඛ්‍ය ගැටලු රාශියක් ඒ ළමයිට එනවා. ඉතින් ඒක නිසා මේ ඔසප් සමයේ ස්නානය කරන්න එපා කියන කාරණේ විද්‍යාත්මකව ඔප්පු වෙච්ච අවස්ථාවක් නම් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා නාල කරලා පිරිසිදු වෙලා ඉන්න එක වැදගත් ඔබට. ඉතින් එහෙම සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නට ඕන ඒ ඔසප් වලින් පිට වෙන රුධිරය නැවත කොහෙන් හරි ශරීරයට ඇතුල් වෙලා ඒ රුධිර නාල හරහා හිසට යන එක. ඉතින් ඒ වගේ තත්ත්වයක් නම් අපි මේ වෙනකන් විද්‍යාවේදී අත්දැකලා නැහැ. ඉතින් ඒකයි මේක ඇත්තටම මිත්‍යා මතයක් ගණයට වැටෙන්නේ. ඒක නිසා නාල කරලා පිරිසිදු වෙලා ඔබේ සෞඛ්‍ය නිසි පරිදි තියාගන්න කියන එක මේක බලන දරුවන්ට දුවලට අපි ප්‍රකාශ කරන්නට කැමතියි. ඉතින් ඒක නිසා ඔන්න ඔය කියන මිත්‍යා මත ටික දුරලන්නට ඕන. තවත් මිත්‍යා මතයක් තියෙනවා ඇඹුල් ಜಾති කන්න එපා නේද? ඒ වගේ විවිධ ಜಾති කන්නට එපා කියන එක. ඉතින් Tamanට ඇලර්ජික් නොවන ඕනෙම කෑමක් උසප් සමයේදී කන එක වැදගත්. විශේෂයෙන්ම මේ තියෙන පෝෂ්‍යදායී තත්ත්වය රැක ගැනීමට අවශ්‍ය නිසා. ඉතින් ඔන්න වගේ විවිධ මිත්‍යාමත අපේ සමාජයේ තියෙනවා. ඉතින් ඔන්න ඔය මිත්‍යාමත විශේෂයෙන්ම මේ ඔසප් චක්‍රය ආශ්‍රිතව තිබුණු මිත්‍යාමත නිසාම තමයි මේ පාරම්පරිකව මේ ගැහණු දරුවන්ට මේ පණිවිඩ ටික හරියට අපිට දෙන්න බැරුව ගියේ. ඉතින් මේවා ඒ ළමයි ගෙවල් වල විවෘතව කතා කරනටත් ඒ ළමයිට අවස්ථාවක් නැහැ. වැඩිහිටියෝ ආච්චිලා ඒ ළමයි ඒ වචනයක් හරි කිව්වොත් ඒක සමාජයේ කතා නොකළ යුතු දෙයක්. අපි කියනවා නැත්නම් අපි මේ කුණුහරප කියලා සඳහන් කරන කුණුහරපයක් මොනවාද ඔය කියන්නේ? ඔව්වා කියනවාද ගැහණු ළමෙක් පිරිමියා ඉස්සරහා? ඔන්න ඔය වගේ විවිධ වදන් වලින් මේ ගැහණු ළමගේ මනසට මේක කතා නොකළ යුතු, Taman විතරක් දැනගත යුතු දෙයක් යයි හංවඩු ගහලා පාරම්පරිකව ළමයාගේ මනසට මේක දාලා තියෙන නිසා තමයි අද ලංකාවේ මේ ඔසප් සමය හරියට කළමනාකරණය කරගන්නට බැරුව එහි පිළිබඳ තියෙන විද්‍යාව හරියට දන්නේ නැතුව ගැහණු ළමයි ගණනාවක් බොහොම අසරණ තත්ත්වයට විවිධ රෝගාබාධ වලට ලක් වෙලා ඉන්නේ. ඉතින් ඔසප් සමයේ තියෙන සනීප ආරක්ෂාව, ඒ සමයේ තියෙන සෞඛ්‍ය ඉතාමත් වැදගත්. ගැහණු ළමයෙක් විදිහට තමන්ගේ ජීවිතේ ඉදිරියට සමබරව අරගෙන යන එක. ඉතින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න අවශ්‍ය මොහොතේදී වෛද්‍ය උපදෙස් වලට යා යුතුයි, වෙනත් කිසිම මිත්‍යාවක් පස්සේ නොයා. ඉතින් විශේෂයෙන්ම සමහර ගැහණු ළමයිට අධිකව මේ ඔසප් වීම සිද්ධ වෙන දින දෙක තුනකට කලින් එන බඩේ කැක්කුමක් වගේ දෙයක් එන්න පුළුවන්. ඉතින් එතකොට ඒක නිතර තියෙනවා නම් දරා ගන්නට බැරි ආකාරයෙන් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්. ඊට අමතරව තමන්ගේ මං කලින් කිව්ව විදිහට පෝෂණය, එදිනෙදා ව්‍යායාම, ඒ සියල්ලම ඔබට කරන්නට පුළුවන්. මේක 아무තු දෙයක් නෙවෙයි. මේක ඕනම කාන්තාවකට ස්වභාවිකම සිද්ධ වෙන දෙයක් විදිහට හිතලා තමන්ගේ ජීවිතය මැනේජ් කරගෙන යන්නට තියෙන්නේ. විශේෂම කාරණය අපි දකිනවා සමහර අඩු ආර්ථික මට්ටමක් තියෙන පවුල් වලින් එන ගැහණු දරුවන් මේ සනීප ආරක්ෂක තුවා වෙනුවට නැවත යොදා ගන්න රෙදි භාවිතා කිරීමට පෙළඹෙනවා. ඒ උරා ගැනීමේ කටයුතු පහසු කර ගන්නට. ඉතින් ඒවා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් මේවා හොඳින් නිතරම සබන් යොදා සෝදලා තද අවුවේ වේලලා පිරිසිදුව පාවිච්චි කරන්න කියන එක අපි ඔබට ප්‍රකාශ කරනවා. නැත්නම් ඔබට නැවත මේකෙන් විවිධ රෝගාබාධ ඇති වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒකයි ඒ ළමයිනොත් ටාගට් කරගෙන මේ වීඩියෝ කරගෙන ඉන්නේ සහ රජයෙන් දැන්
ප්‍රතිපත්තියක් විදිහට මේ සනීප ආරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන් මේ දරුවන්ට කරගෙන යන්නේ. කියන්නට සතුටුයි ලංකාවේ විවිධ තරුණ පරපුරේ නළු නිලියන් ඒ වගේම තරුණ පරපුරේ බොහොම ජනප්‍රියතාවයට පත් වෙලා ඉන්න සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් YouTube නාලිකාවල ක්‍රියාකරුවන් මේ සියලු දෙනා දැන් මේ ඔසප් සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නිවැරදි පණිවිඩ සමාජගත කිරීම වෙනුවෙන් ඉතාමත් හොඳ සමාජ මෙහෙවරක නිරත වෙනවා. ඉතින් ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ වෛද්‍යවරයෙක් විදිහට පෞද්ගලිකව මම ඒ ඉනිෂියේෂන් එක අරගෙන ආවට මේ සමාජය ඇතුළට මේ කතා බහ අරගෙන ආවට නැත්තම් අපේ අනාගත පරපුරටත් අපේ දරුවන්ටත් දකින්න වෙන්නේ අපේ දරුවන් කවදා හරි මේකේ ජීවත් වෙන්න ගන්නකොට ඔවුන්ටත් අපේ පරම්පරාවේ මුදලාලිලා සනීප ආරක්ෂක තුවා පැකට් එක පත්තර කොලේ යොතලා හොරෙන් හංගලා අත පිටිපස්සෙන් දෙන කල්චර් එකක් ඉස්සරහටත් අපිට මේන්ටේන් කරන්න වෙයි. ඉතින් අන්න ඒ මතය බිඳලන්න තමයි අපි මේ සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්නේ. ඉතින් ඔවුන්ට මගේ ප්‍රණාමය පුද කරනවා මේ වෙලාවේ වෛද්‍යවරයෙක් විදිහට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය එකතු වෙලා ලංකාව පුරා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ මට්ටමින් පාසල් ළමුන් අරබයා මේ වගේ දේශන මාලාවල් හරහා සියලුම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මේ ඔසප් සෞඛ්‍ය පිළිබඳව තියෙන කරුණු ටික මෙය අරුමයක් නෙවෙයි, මේක කුණුහරුපයක් නෙවෙයි, මේක සමාජයේ හංගන්න ඕන දෙයක් නෙවෙයි, පිරිමි ළමයි දැන නොගත යුත්තයක් මේක. එහෙම එකක් නෙවෙයි, දැනගත යුතුයි හැමෝම. පවුලේ ඇතුලේ මේක ඕපන්ලි විවෘතව කතා කළ යුතුයි. ඔන්න ඔය වගේ මතිමතාන්තර ටික අපි ගොඩනගාගෙන යනවා මේ තරුණ පරපුර ඉදිරියට සෞඛ්‍ය සම්පන්න පරපුරක් සහ Taman මේක නොදැන Taman කරදරේ නොවැටෙන තරුණ පරපුරක් බවට පත් කිරීමේ අටියෙන්. ඉතින් ඒ කාර්යයන් වලට උර දෙන සියලුම දෙනාට සෞඛ්‍ය සේවය ඇතුළුව සියලුම ශාස්ත්‍රවල සියලුම දෙනාට මගේ ප්‍රණාමය පුද කරනවා. ඉතින් අද කතා කරන්නට අවශ්‍ය වුණේ මේ ඔසප් සෞඛ්‍ය කාන්තාවන්ගේ විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගේ ඔසප් සෞඛ්‍ය සහ ඒ පිළිබඳව මිත්‍යා මත මොනවාද සහ ඒවා විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවද නැද්ද? විද්‍යාවෙන් ඔප්පු කරලා නැත්නම් ඒක මිත්‍යාවක් නිසා බැහැර කරලා මොකක්ද අපි කරන්න ඕනේ හරි දේ කියන එක ඕගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. මේ වීඩියෝ එකට මම හිතන්නේ අපිට බොහොම හොඳ සාකච්ඡාවක් ඇති කරගන්න පුළුවන් වෙයි සමාජයේ මතත් එක්ක. වීඩියෝ එකේ comments කරන්න මම බලාගෙන ඉන්නවා ඔයගොල්ලෝගේ අදහස් මොනවාද මේක හරහා කියවෙන්නේ කියන එක. ඉතින් තව කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්න, ඔබේ අදහස් බෙදා ගන්න. ඒ ආරාධනයත් එක්ක තවත් මේ වගේ සමාජයට උපදෙසක් දෙන වීඩියෝ එකකින් සම්මුඛ සාකච්ඡාවකින් ඉදිරියේදී හම්බ වෙන බලාපොරොත්තු වෙන සූදානම් වෙන අද වීඩියෝ එකෙන් සමුගන්න. මගේ channel එකේ වීඩියෝස් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මගේ shorts videos වලත් මේ වගේම වෛද්‍ය විද්‍යාත්මක කාරණා සහ සමාජීය කාරණා විනාඩි 3ක් ඇතුළත තප්පර 15ක් ඇතුළත ඔබට අරගෙන අවිල්ලා තියෙන ඒවත් ඔබලට බලන්න පුළුවන්. ඉතින් ඒ ආරාධනයත් කරන ගමන් මේ වීඩියෝ එකෙන් අදට අපි සමුගන්නවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම ජය වේවා.